WrestleMania 42 වල තිබ්බ ගොඩක්ම කන්ෆියුසින් කිව්වොත් මං හරි මැච් එක තමයි Randy vs Cody undisputed title match එක. ඉතින් අද අපි කතා කරමු මේ මැච් එකේ වෙන්න තිබ්බ දේවල් මොනවද, plans කොහොමද වෙනස් වුනේ and මැච් එකේ ඇත්තරම තිබ්බ නරක දේවල් මොනවද කියලා. මේ ස්ටෝරි එක බිල්ඩ් අප් එකේදීම අපි දැක්ක WWE ට පුළුවන් වෙනවා පර්ෆෙක්ට් heel turn එකක් Randyට දෙන්න. ඒ කියන්නේ SmackDown episode එකේදී Cody turn වෙලා ලොකු heel turn එකක් දෙන්න Randy Ortonට WWE ට පුළුවන්. මම හිතනවා මේක ඇත්තටම 2009 අපි bold Randy Orton character එක ආපහු දැක්ක කියලා. හැබැයි original Randy මෙහෙම නෙමෙයි heel turn එකක් ගන්න ඉඳලා තියෙන්නේ. Aleister Black මේ storyline එකට include වෙන්න තියලා තියෙනවා. Aleister Black තමා Randy ගේ මේ heel character එක ආපහු ගේන්න Randyව පොළඹවන්න. original plans වලට අනුව. So originally එහෙම උනේ නෑ. හැබැයි මේ heel turn එක ගැන මම complain කරන්නෙත් නෑ. මොකද almost මේක ටිකක් perfect. හැබැයි කවුරුත් නොහිතපු විදිහට මේ storyline එකට Pat McAfee include වෙනවා. ඒ නිසා ගොඩක් මේ storyline එකට heat එකක් ආවා වගේම ගොඩක් මේ storyline එක confuse වුණයි කියලා මට හිතෙනවා. WrestleMania match එක දිහා බැලුවොත් මේ match එක officially win කරන්න දලා තියෙන Randy Orton. ඒ කියන්නේ Randy ගේ 15th title win එක WrestleMania 42 වලදී වෙන්න තිබිලා තියෙනවා. හැබැයි අපි දැක්ක විදිහට එහෙම වුණේ නැහැ. Cody යාගේ title එක අපහු retain කරගත්තා. Suddenly මේ plans change වෙලා තියෙන්නේ Pat McAfee මේ storyline එකට include කරපු නිසා ඒ storyline එකට fans ලා ඉච්චර කැමැත්තක් තිබුණ නැති නිසා Pat McAfee විසින්ම මේ storyline එකෙන් අයින් වෙන්න ඕනේ කියලා තියෙනවා WWE එකට. So ඒක නිසා තමයි අපි දැක්කේ අන්තිමට Randy ආර්ක් එකක් ඩෙලිවර් කරන්න Pat McAfeeට. මට හිතෙන විදිහට Pat McAfee මේ storyline එකට include කරලා මේ storyline එක ගොඩක් confuse කරා and මේ match එකේ quality එකත් ගොඩක්ම drop වුණා මේ storyline එක නිසා. ගොඩක් WrestleMania match එකේ highlight වෙච්ච දෙයක් තමයි Randy ගේ back එක ටිකක් ආපහු injured කියලා. So මේ ගැන නම් හරියටම confirm news එකක් තාම internet එකේ නැහැ. මේක නිසා වෙන්න පුළුවන් Randy title win එක නොදුන්න මේ සැරේ WrestleMania 42 වලදී. So ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ match එක ගැන? Randy Orton ආපහු 15 time champion වෙයිද? පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න.